සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන් හැමෝටම. ඉතින් හැමෝම සතුටින් ඒ වගේම සනීපෙන් ඇති කියලා හිතනවා හැමදාමත් වගේ. ජීවිතය කියන්නේම ඉතින් දුක සතුට හැමදේම සමබර වෙච්ච දෙයක්නේ. ඉතින් ඒ ජීවිතය තුළ අපි එක එක දවසට එක එක විදිහේ ඒ කියන්නේ විවිධාකාර වූ අත්දැකීම් ලබනවා. ඒ වගේම තමයි යාළුවනේ අපි සමහර දවස්වල අපේ සතුට අපේ පවුලේ අයත් එක්ක බෙදා හදා ගන්නවා. ඒ වගේම අපේ සමාජයේ අපිත් එක්ක ඉන්න අසල්වැසියොත් එක්ක අපි ඒ සතුට බෙදා ගන්නවා. ඉතින් ඒ වගේ ලස්සන දවසක මතකයන් ටිකක් තමයි අද මගේ යාළුවොත් එක්ක මම බෙදා ගන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි පහුගිය දවස් ටිකේ විවිධ උත්සව සැමරුවා. මුස්ලිම් ජනතාව නැත්නම් ඉස්ලාම් භක්තිකයන් තමන්ගේ හජ් උත්සවය සැමරුවා. ඒ වගේම අපේ බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සැමරුවා. ඉතින් හැම දෙයක්ම අපේ සතුට අපේ සංස්කෘතිය මුල් කරගෙන තමයි අපි මේ හැම දෙයක්ම සමරන්නේ. ඉතින් මේ විදිහට අපේ ගෙදර අපේ චූටි දෝනි මෙහෙන්දි එයා මෙයාගේ අතට දාගන්නවා. වෙනදට ඉතින් මගේ අතට එයා ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නේ මගේ අතට මෙහෙන්දි දාන්නේ. මම ඇත්තටම ආස නැති දෙයක් ඒක අතට මෙහෙන්දි දාන්න. ඉතින් එයාගේ අතටම මේ දාගන්න ටික තමයි මේ වීඩියෝ කරගත්තේ. ඉතින් බලන්නකො එයාගේ උත්සාහයෙන් එයාගේ අතට ඉතින් එයාගේ සතුට වෙනුවෙන් එයා ඒ වැඩේ කරනවා. ඉතින් මෙහෙන්දි කියන්නේත් එක්තරා කලාවක්. ඒක ඉතින් තමන්ගේ මානසික සුවය වගේම ඒක වක්‍රාකාරව තමන්ගේ ශාරීරික සුවය සඳහාත් එක්තරා ක්‍රමවේදයක් කියලාත් මට කියන්න පුළුවන්. මොකද අපි මෙහෙන්දි දාගත්තාම විනාඩි 15ක් 20ක් එහෙම නැත්නම් පැයක් විතර කාලයක් නිදහසේ ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒකත් අපි අර මැෂින් එකක් වගේ හැමදාම වැඩ කරන අයට මේක පුංචි සතුටක් එක් කරන පුංචි විවේකයක්. ඒ වගේම තමන්ගේ කලාත්මක හැකියාව නැත්නම් තමන් තුළ තියෙන නිර්මාණාත්මක හැකියාවක් එලි දැක්වීම කියලාත් කියන්න පුළුවන්. මම එහෙම තමයි මම ඉතින් අදහස් කරන්නේ. ඒ වගේම ඉතින් අපි අපේ සතුට වෙනුවෙන් කරන ඕනම දෙයක් අපිත් එක්ක ජීවත් වෙන අනිත් පුද්ගලයාගේ සතුටට නිදහසට කිසිම බාධාවක් නැත්නම් අපේ සතුට අපි නිදහසේ භුක්ති විඳට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දරුවන්ට උනත් පුංචි කාලේ ඉඳන්ම අපි ඒ ටික කියලා දෙන්න ඕන. කියලා දෙනවා නෙමෙයි ඇත්තටම අපි අනුකරණය කරන විදිහට අපි ආදර්ශමත් වෙන්න ඕන. ඉතින් අපේ දෝනි විනාඩි 15ක් 20ක් විතර තමන්ගේ නිර්මාණාත්මක හැකියාවෙන් කරපු අන්තිම ප්‍රතිඵලය තමයි මම ওই විදිහට පෙන්නුවේ. ඉතින් මේ පෙන්වන්නම් ඊළඟ දවසේ කියන්නේ අවුරුදු දවසේ බ්‍රහස්පතින්දා. ඉතින් මේ දවසේ ඒ කියන්නේ අවුරුද්ද දවසේ අපි උදේම ගියා 6යි කාලට විතර පල්ලියට. එහි යාඥා සේර්ම ඉවර වෙලා ගෙදර එනකොට 7:00 විතර වුණා. ඉතින් ඊට පස්සේ උදේට කාලා ඊට පස්සේ අපි ලෑස්ති වෙලා තමයි මේ කුරුණෑගල යන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් අපි ඉස්සර ඒ කියන්නේ අපේ දරුවෝ පුංචි කාලේ නම් අපි අවුරුද්දට දවස් දෙකකටවත් කලින් අපි ගෙවල් වලට යනවා. ඒ කියන්නේ කුරුණෑගල යනවා. ඒ වුණාට අපි දැන් ගොඩාක් දුරට අවුරුද්ද දවසේ ගෙදර ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද දරුවොත් අපේ චාරිත්‍ර වාරිත්‍ර දැනගන්න ඕන. ඒ වගේම අපේ ගෙවල් වලත් ඒ අවුරුද්ද දවසට අපි ගෙදර ඉන්න ඕන. ඒ වගේ දේවල් තියෙන නිසා මම ගොඩාක් දුරට දැන් හිතන්නේ ගෙදර ඉන්න අවුරුද්ද දවසේ ඉඳලා ඒ හැම දෙයක්ම ඉවර කරගෙන ඊට පස්සේ ගමේ යනවා කියලා. මම හිතන එක දෙයක් තමයි සතුට කියන එක අපිට කොයි මොහොතේ හරි කොතනකදී හරි ලබා ගන්න පුළුවන්. ඒ වුණාට තමන්ට ඕන විදිහට තමන්ට අවශ්‍ය නිදහස ගන්න පුළුවන් තමන්ගේ ගේ ඇතුලේ විතරයි. ඉතින් මේ විදිහට පැය දෙකමාරක් විතර යන ගමනක අපි 4 දෙනාටම ඉතින් අවට පරිසරයෙන් ලැබෙන සතුට වගේම මේ විදිහට පුංචි දේවල් ටිකක් රස බලලත් අපි සතුට විඳ ගන්නවා. ඉතින් ෆුඩ් සිටියට ගිහිල්ලා අපිට ඕන කරන දේවලුත් අරගෙන තමයි අපි ওই විදිහට අපේ ගමන අපි නිදහසින් සතුටින් ආරම්භ කෙරුවේ. මේ විදිහට චොක්ලට්ස් වගේ දේවල් නම් ඉතින් හස්බන්ඩ් වැඩි කැමති නෑ. ඉතින් අපි නම් ඉතින් කොච්චර තිබුණත් ඉතින් එපා වෙන්නේ නැතුව කන්න පුළුවන් දෙයක් තමයි මේ චොක්ලට් කියන්නේ. අවුව රස්නෙත් හොඳටම වැඩි. ඉතින් ඒ නිසා බීමත් අරගත්තා යන ගමන් අපිට බොන්න. මේ අපි නංගිලාගේ ගෙදර දැන් අපි එනකොට ඉතින් කෑම උයන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් දැන් බිරියානි එක හදන්න විතරයි තියෙන්නේ. මස් ටිකත් උයලා හැමදේම ලෑස්ති කරලා තිබුණා. ඉතින් මගේ දෙමාපියෝ නම් දැන් ජීවතුන් අතර නැහැ.
ඒ වුණාට අපි සහෝදරයෝ 4 දෙනා හැම දවසකම හොඳ නරක හැම දෙයකටම, ඒ කියන්නේ සතුටේදී දුකේදී හැම දෙයකදීම එකට එකතු වෙලා අපි ඒ සතුට ඒ වගේ මේ දුක බෙදා ගන්න හැම වෙලාවකම උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දවසක් තමයි මේ සතුටුදායක මොහොතත් අපි මේ විදිහට සමරන්නේ. මේ අවුරුදු දවසේ දවල් කෑමට බිරියානි එකක් තමයි හදන්නේ. ඉතින් බිරියානි හදන ක්‍රම විවිධ විදිහට හදන්න පුළුවන්. ඉතින් මමත් ක්‍රම දෙක තුනකට හදලා මගේ වීඩියෝස් වල දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක විස්තර කරන්නේ නැහැ. උයන විදිහ කියන්නේ නැහැ. ඒ උනට මට ඕන නම් යාළුවන්ට ප්‍රමාණයන් විතරක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රසට බිරියානි එකක් උයා ගන්නම් අපි ගන්න හාල් ප්‍රමාණය තියෙනවනේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි කිලෝ 1ක හාල් ප්‍රමාණයක් ගත්තොත් ඒකට අපි අරගන්න මස් වර්ගයත් කිලෝ 1ක් ගන්න ඕන. ඒ වුණාට සමහර අය කිලෝ 1යි 250කුත් තව එකතු කරගන්න අවස්ථාවන් තියෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් මම නම් හාල් කිලෝ 1කට මස් කිලෝ 1ක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තක්කාලි වගේ දේවල් කිලෝ 1කට ග්‍රෑම් 400ක් අරගන්න ඕන. ඒ වගේම අපිට අල කැමති නම් කැමති ප්‍රමාණයක්, ඒ කියන්නේ පොඩ්ඩක් අඩුවෙන් දා ගන්න ඕන. ඒකත් එක්ක ලූණු ග්‍රෑම් 500ක් එක හාල් කිලෝ එකකට එකතු කර ගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ප්‍රමාණයන් තියෙන්නේ. ඉතින් මේකට අමතරව අපි මොදෝපු කිරි එකතු කර ගන්නවා. ඒ වගේම මේකට අවශ්‍ය කුළු බර ටික තමයි ඊට පස්සේ අපි එකතු කරගන්නේ. ඉතින් මේ අවුරුදු දවසේ අපේ ගෙදර හැමෝම වගේ එකතු වෙන තැනන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් 15 දෙනෙකුට විතර ඇති වෙන ප්‍රමාණයට තමයි අපි බිරියානි එක හදාගත්තේ. ඉතින් මේ වගේ අවුරුදු දවස්වලට අපි එකට එකතු වෙලා මේ විදිහට එකමුතුව කෑම බීම හදාගෙන රස බලන එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි හදන්නේ සාමාන්‍ය රයිස් එකක්ද නැත්නම් සාමාන්‍යයෙන් රයිස් ඇන් කරි එකක්ද එහෙම නැත්නම් බිරියානිද කියන එක වැදගත් නැහැ. අපේ පවුල් වල හැමෝම එකතු වෙලා පුළුවන් නම් අසල්වාසියනුත් එකතු කරගෙන මේ විදිහට පුංචි තේ එකක් හරි හදාගෙන එකට එකතු වෙලා රස බැලුවොත් ඒක ගොඩාක් රසයි. ඒ වගේම ඒ අවස්ථාවෙන් ඇතිවෙන සතුට ඇත්තටම වචන වලට හරවන්න බෑ. ඉතින් මේ දවසේ ප්‍රධාන චෙෆ්ලා දෙන්න නම් අපේ නංගි ලොකු මල්ලිගේ වයිෆුයි. මම ඉතින් ගෙදරට ගිය අමුත්තනේ අද. ඒ නිසා ඉතින් මට ලොකු වැඩක් පැවරලා තිබුණේ නැහැ. මට ඉතින් තිබුණේ ගෝලයාගේ වැඩ කරන්න විතරයි. ඒ වගේම ඉතින් මේ කෑම එක හදන අතරතුර කලින් හදලා තියාගත්ත පුංචි කෑම බීම රස බලන එක තමයි ලොකුම වැඩේ උනේ. ඒ වගේම ඉතින් මේ විදිහට කෑම බීම උයනකොට එහෙම නැත්නම් අපි එකට එකතු වෙන දවස්වලට අපි සහෝදර සහෝදරියෝ 4 දෙනා වගේම අපිත් එක්ක අපේ ජීවිතයට එකතු වෙච්ච 4 දෙනාත් හරියටම යාළුවෝ වගේ අපි ඉතින් එකට එකතු වෙලා ලස්සන කතාබස් ඒ වගේම විහිළු තහළු කරගෙන තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් මේක හරිම සතුටක්. ඒ වගේම අපේ ජීවිතයට ඉතුරු කරගත්ත සම්පතක්. එහෙම නැත්නම් ලොකු මතක සටහනක් විදිහට තමයි මම මගේ ජීවිතයට මේක එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි එදිනෙදා ජීවිතයේදී කෑම බීම ගොඩාක් දුරට හදන්නේ අපේ කිචන් එක ඇතුලේ. ඒ වගේම ගෑස් එකෙන් එහෙම නැත්නම් කරන්ට් එකෙන් ඒ වගේ අර ශනික උයා ගන්න පුළුවන් පහසුම ක්‍රමවලින්නේ. ඉතින් මේ වගේ ලොකුවට කෑම බීම හදනකොට විශේෂයෙන් ගම් පළාත්වල මේ විදිහට දරලිපින් ඒ වගේම එලි මහන ඉඳගෙන තමයි නිදහසින් කෑම බීම හදන්නේ. ඉතින් මේකත් ලොකු වෙනසක් අපේ ජීවිතවලට. විශේෂයෙන් අපේ දරුවෝ දෙන්නන්ට නම් මේක ඉතින් කියන්න බැරි සතුටක් ඇති වෙන මොහොතක්. ඉතින් යාළුවනේ මේ ගිය බ්‍රහස්පතින්දා අපේ හජ්ජි උත්සවයේ තිබුණු දවසේ අපේ සතුට අපි බෙදාගත්තේ. එහෙම නැත්නම් මතක සටහනක් අපි ඉතුරු කරගත්තේ. ඉතින් ඒ ලස්සන මතක සටහන මගේ යාළුවොත් එක්ක බෙදාගන්නේ නැත්නම් මගේ හිතට පුංචි දුකක් ඇති වෙනවා. ඉතින් ඒ ලස්සන මතක සටහන මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් ඔන්න ඒ විදිහට බත් එකත් හැදිලා ඉවරයි දැන් අපි පොඩ්ඩක් අර දම් දානවා කියන්නේ. ඒ කියන්නේ මේ බිරියානි එකේ වතුර ගතිය පොඩ්ඩක් හිඳෙන්න ලිපේ තියෙන ගින්දර සම්පූර්ණයෙන් අයින් කරලා ඒ රස්නෙටම තියලා ඔය විදිහට වහන්න ඕනේ. ඒකට විශේෂයෙන් තින් ගම් වල නම් ඔය කෙසෙල් කොලයක් වගේ දාලා ඔය විදිහට විනාඩි 10ක් විතර වහලා තියාගන්නවා. ඉතින් එහෙම කෙසෙල් කොලයක් දාන එකෙන් බත් එක හොඳට තැම්බිලා ගානට එනවා. ඒ වගේම රසයේ ගුණය වගේම හොඳ සුවඳක් ඇති කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට කෑම ටිකත් ලෑස්ති කරලා ඊට පස්සේ අපි ඉතින් හැමෝම පොඩ්ඩක් ඉතින් ආව ගිය දේවල් කතා කර හිටියා. ඉතින් ඒ අතරේ ඉතින් පුංචි දේවල් රස බැලුවා.
ඒ වගේම ඉතින් දරුවන්ගේ පුංචි රස කතාත් ඉතින් ඒ අතරේ අහන්න අමතක කරෙත් නැහැ. ඉතින් මේ විදිහට ගමට ආවහම අපේ සතුටු සාමිච්චි වගේම රසබර තැන් ගොඩාක් ඉතුරු වෙනවා. ඒ වගේම ඉතින් මේ විදිහට ගමට ආවහම පළතුරු වර්ග ඒ වගේම ඉතින් තැඹිලි වගේ දේවල් බොන්නත් අමතක කරන්නෙම නැහැ. මේ ගස්වල නම් ඉතින් පළතුරු ගොඩාක් පිරලා තියෙනවා. ඒ වුණාට තාම ඉදිලා නැහැ. සාමාන්‍යයෙන් මම කොහෙ ගියත් මට ගොඩක් දුරට පේන්නේ ওই ලස්සන කොළ පාට පරිසරය. මං හරිම ආස කරන කොළ පාට පරිසරය තමයි මගේ හිත නිවන එකම තැන. සාමාන්‍යයෙන් ඉතින් බිරියානි වගේ දේවල් කනකොට ගොඩාක් නිවිලා කන්න බෑ. සාමාන්‍ය රස්නේ පිටින් කන්න ඕනේ. ඒකට තමයි ඒකේ නියම රස දැනෙන්නේ. ඉතින් අපි ඔන්න ඊට පස්සේ ඉතින් හැමෝම ලෑස්ති වුණා කෑම ටික බෙදන්න. ඉතින් මේ දවස හජ් උත්සවයේ දවස වගේම අපි හැමෝම එකට සතුටින් එකතු වෙන දවස. ඉතින් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ සවාන් වල කෑම බෙදාගෙන කන්න. ඉතින් මේ දවසෙත් අපි සවන් වලට තමයි කෑම ලෑස්ති කරගත්තේ. හැමෝම සතුටින් එකතු වෙලා එකට ඉඳගෙන කෑම ටික කන්න. ඉතින් මේ විදිහට බිරියානි එකට අපි රස කරගන්න තව මේකට රයිත එකක් හදාගත්තා. ඒ වගේම කරපිංච දාපු ඒ වගේ සම්බෝලයක් හදාගත්තා. මොකද සාමාන්‍යයෙන් බිරියානි වලට ගොඩාක් තෙල් වර්ග එකතු කරන නිසා අපි මේ විදිහට කරපිංච සම්බෝලයක් හදාගන්න නම් ගොඩාක් හොඳයි. ඒ වුණාට පුංචි දරුවෝ නම් ඉතින් පොඩ්ඩක් අදිමදි කරනවා මේ සම්බෝලේ කන්න. ඉතින් මේ දවසේ හරි රසට තිබ්බ බිරියානි එක. ඉතින් රස වගේම ආදරය එකමුතුව ඒ වගේම සතුට පිරිච්ච ලස්සන දවසක් එක්ක රසබර කෑම වේලක් කියලා කියන්න පුළුවන් ඒ කෑම වේල. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි හජ් අවුරුදු දවසේ අපේ පවුලේ සතුට ආදරය සෙනහස අපි බෙදා හදාගත්තේ. ඉතින් එදා දවසෙත් අපි කුරුණෑගලම නතර වෙලා පහුවෙනිදායි කියන්නේ සිකුරාදා තමයි අපි හස්බන්ඩ්ලයි ගෙදර ගියේ. ඉතින් යන්න කලින් පොඩ්ඩක් ගියා අපේ කුඹුර පැත්තටත්. මොකද අපි සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේනේ ගමේ එන්නේ. ඉතින් මේ විදිහට ගෙදර ඇවිල්ලා ගියාම ආයේ මාසයක් විතර යයි එන්න. ඒ නිසා ඉතින් අපි පොඩ්ඩක් බලලා යමු කියලා ආවා. යාළුවන්ට මතක ඇති මම අප්‍රේල් මාසේ නිවාඩුවට ගෙදර එනකොට සති දෙකක විතර ගොයම් පැල පෙන්නුවේ. ඉතින් දැන් මාස දෙකකටත් කිට්ටු වෙන විදිහට තමයි මේ ගොයම් පැල තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. මේ විදිහට වෙලියායක් මැද දවසක් වුණත් නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඉතින් හස්බන්ඩ්ලා ගෙදරත් අපි දවස් දෙකක් හිටියා. 30 වෙනිදායි 31 වෙනිදායි. ඉතින් 31 වෙනිදා මේ ආපහු එන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ගමේ යනකොට හරි සතුටින් යනවා. ඉතින් ඒ නිවාඩුව ඉවර වෙලා ඒ ගමින් එනකොට පුංචි දුකකුත් ඇති වෙනවා. තමන්ගේ අයගෙන් ඈත් වෙලා එනකොට පුංචි දුකක් ඇති වෙනවා. ඒ වගේම ඉතින් ආයෙත් ඇවිල්ලා අපි ඉතින් මැෂිමක් වගේ වැඩ කරනවනේ. පුරුදු රාජකාරිය පටන් ගන්න. ඉතින් ඔන්න දැන් ආයේ කාලය හරි කියලා හිතෙනවා එතකොට. ආපහු එන ගමනුත් ඉතින් අපිට අවශ්‍ය දේවල් ඒ කියන්නේ කැම්ප් බීම අරගෙන අපි 4 දින සතුටින් අපේ ගමට පිටත් වුණා ආයෙත් කොළඹට එන්න. අපේ පොඩි දෙන්න හැමදාම ඔය වගේ අයිස්ක්‍රීම් වගේ දේවල් ගන්නකොට තමන් කැමති ෆ්ලේවර් එක ගන්නවා. ඒ වුණාට අරගෙන වාහනේට ආවට පස්සේ දෙන්න දෙකෙන්ම කන්න තමයි උත්සාහ කරන්නේ. කියන්නේ දෙකම රස බලන්න අමතක කරන්නේම නැහැ. ඉතින් අපි දෙන්න නම් ඉතින් අයිස්ක්‍රීම් ගත්තේ නැහැ. අපි දෙන්නට අපි ඔරෙන්ජ් ක්‍රෂ් එකක් ගත්තේ ඉතින් රස බලන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි හජ් උත්සවය වගේම වෙසක් උත්සවයේ යෙදලා තිබු ඒ දවස් 4ම අපේ ජීවිතයට රසවත් හරවත් තැන් එකතු කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලන මගේ යාළුවෝ හජ් උත්සවයේ සමරන්නේ නැති, ඒ වගේම වෙසක් මංගල්‍යය සමරන්නේ නැති, ඉතින් ඒ හැම මොහොතක්ම තමන්ගේ දරුවොත් එක්ක සතුටින් කාලය ගත කරනවා නම් ඒ තරම් ජයග්‍රහණයක් තවත් නැහැ. ඉතින් මගේ සතුට මම මේ විදිහට මගේ ආදරණීය යාළුවොත් එක්කම බෙදාගත්තා. ඉතින් ඔයාලගේ වටිනා කමෙන්ට් එක ඒ වගේම වටිනා අදහස් ලියන්නත් අමතක කරන්න එපා.
ඉතින් හැමදාමත් වගේ මගේ යාළුවන්ට මම ප්‍රාර්ථනා කරන්නේ සතුටින් සැපින් තමන්ගේ ජීවිතයේ ලස්සන දවස් දරුවොත් එක්ක කාලය ගත කරන්න කියලා. ඉතින් උදා වෙන හෙට දවසත් ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මගේ ආදරණීයන් හැමෝටම සුබම සුබ දවසක් වේවා.